හෙල්ලෝ යාලුවනේ ඔන්න ඉතින් වෙන්න වගේම අදත් ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube චැනල් එකට. ඉතින් යාලුවනේ මම අදත් කියලා තියෙන්නේ GTA San Andreas මොබයිල් ගේම් එකේ මිෂන් දෙක. ඉතින් යාලුවනේ මං ඔයාලට එදත් කිව්වා අපි දැන් ඉතුරුලා තියෙන මිෂන් ටික ටක් ගාලා ගහගෙන යන් කියලා. ඉතින් ළමයි අපිට BS එකේ මිෂන් ඉතුරු වුණා. අද මං ඉතින් ඔයාලට ගෙනාවේ BS එකේ මිෂන් දෙක. එන ඉතින් යාළුවනේ වැඩි කතා බහක් නැතුව අපි යන් ගේම් එකට. හරි ඉතින් ළමයි මෙතන අපි එදා සේව් කරපු තැන අපි ඉතින් දැන් වාහනයක් කරන් යන් BS එකට. හරි ළමයි ඉතින් අපිට මේ විදිහට මෙතන BS එක පෙන්නනවා. ඉතින් එහෙනම් අපි යන් BS එකට. ඉතින් ළමයි ඔයාලා දන්නවනේ BS කියන්නේ මොකටද කියලා. BS කියන්නේ ස්මෝකී හවුස් එකට. බිග් ස්මෝකීගේ හවුස් එකට ඉතින් යත් එක්ක ගහන්න තියෙන්නේ මේ මිෂන් දෙකක්. හරි ඉතින් ළමයි අපි යන් එහෙනම් මේ මිෂන් දෙක ගහන්න. ඉතින් ළමයි මගේ වීඩියෝ එක හොඳ නම් මගේ වීඩියෝ එක ලයික් එකක් දාලා මේ ගේම් එක ගැන මගේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේ වගේ PC ගේම් මොබයිල් ප්ලේ කරන හැටි ඔයාලට මම මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් මම ඉස්සරහටත් වීඩියෝස් දානවා. ඉතින් ළමයි මම මේ දාන වීඩියෝස් වල notification එක ඔයාලට ගෙන්න ගන්න මගේ channel එක subscribe කරලා ඔය bell icon එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා එහෙනම් ස්මෝකී හවුස් එකට. හරි ඉතින් අපි යමු මිෂන් එකට. Yo, Carl, see you around. Fuck this anyway. Those motherfuckers gonna leave me alone. They call me Mr. Big or something, but I don't tell them shit. For me, it's all about my homeboy Carl. Yeah, whatever you say. Gang is real important, CJ. You know that. You down to represent, baby? Yeah. Look, my cousin is coming to town with Vanco. I got to go scoop her up. Alright, man. Come on. හරි ළමයි ඉතින් අපිට බිග් ස්මෝකීගේ කාර් එකට නගින්න කියනවා. හරි ළමයි ඉතින් අපිට කෙනෙක් කමෙන්ට් එකෙන් යන්න තියෙන්නේ. අපි එතන ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන අපිට පෙන්නනවා යන්න ඕන තැන. එහෙනම් ඉතින් අපි එතන ගිහලා හමු. What you want me to roll with you for anyway? No reason. I just wanted to get in the car for a thing. Fuck yeah. Yeah, man, just cool out, homie. Chill. My cousin coming in from Mexico. Yeah, me and her go way back. Way back. Ah, smoke that full of shit. Don't be prejudiced again in my presence, Carl. Everybody is my cousin. ඉතින් ළමයි මෙන්න මෙතන තමයි අපිට එන්න තියෙන්නේ. My cousin Mary's in it. Sweet, sticky, bud fresh off the plantation. Hey, pull up here and let them talk. Man, I should've known. Hey, excuse me, Jose. Yo soy El Grande Smoke. And I want that grass. Comprende? Hey, fuck
Now that ain't nice. Coffee though, a Belvito, before I blow your brains out all over the patio. Chinga tu madre. Pendejo. Man, Fuck this man. හරි ළමයි ඉතින් මෙයාලා කතා බහින් පස්සේ ඉස්මෝගේ මෙයාට ගහනකොට මෙයා ගැනත් එක්කෙනක් පැනලා යනවා. ඉතින් යාළුවනේ අපිට තියෙන්නේ එයාව අල්ලලා මරන්න. හරි ඉතින් දැන් ඉතින් තියෙන්නේ ආව ෆලෝ කරන්න. මෙයා අන්තිමටම ගියොත් මෙයා වාහනයකට නැගලා යනවා. එතකොට ඉතින් චුට්ටක් අල්ලන්න අමාරුයි. ඒත් හැබැයි එක තැනම තමයි යා කැරකෙන්නේ. හරි ඉතින් අපි යාගේ පස්සෙන් යමු. මෙතන හට ඉතින් පාරට ගියොත් එයා වාහනයකට නගිනවා. හරි ළමයි ඉතින් මේ විදිහට මේ මිෂන් එක පාස් වෙනවා. අපි ඉතින් මේක සේව් කරගෙනම ඊළඟ මිෂන් එකටත් යමු. හරි ළමයි වෙලාව හැටියට මේ වාහනේ හරි කවන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහා පේනවා ඉතින් අනිත් ලැනේ කට්ටිය ඉන්නවා. එක්කෙනෙක් අපිව දැක්කත් වෙඩි දියමු. හරි ළමයි ඉතින් අපි මිෂන් ටික ඉවර වෙලා ඉමීඩියට්ලි අල්ලන වැඩේ කරමු. දැනට අපි මිෂන් ටික හිමීට ගහගෙන යමු. ඉස්සරහට මම ඒරියාස් අල්ලන වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් යාළුවනේ ටිකටම මයි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි ළමයි අපි ඉතින් ගෙදරට ගිහිල්ලා සේව් කරගමු. හරි ඉතින් මෙතන සේව් කරගත්තා. අපි එහෙනම් ආපහු යමු BS එකේ අනිත් මිෂන් එකට. හරි ඉතින් ළමයි ආයාමතුවෙන් වාහන හොයන්න ඕනේ. අපි ආපහු වාහනම තියෙනවා. ඒකෙම අපි ආපහු යමු BS එකට. හරි ළමයි ඉතින් අපි යන්නේ ඇතුළට. Hey, Carl. Keep it busy, I hope. You know me, Officer 10 thing. Yeah, I know you, Carl. I know everything about you. Touch me. That's right, Carl. I got my eye on you. And I got you. Watch me, Carl. Motherfucker. What was that all about, baby? Tell me. Oh, hell, man. They got their nose in everything. Can't shit without 10 minutes taking interest. The hell with him. Yeah, I guess. What's really up? They thinking of taking a little ride. Drink deep, mention a little something like put us deep in the game. Alright, I'm down. හරි ඉතින් අපිට ස්මෝකී කියන්න තියෙන්නේ ස්ටේෂන් එකට යන්න කියලා තියෙන්නේ. අපි එහෙනම් යන්න යාළුවනේ ස්ටේෂන් එකට. ඉතින් අපි මෙතනින් එහාට දාලා රේල් පාර දිගේ කෙලිම යමු.
හරිතින් ළමයි අපිට මෙන්න මෙතැනට තමයි එන්න කියලා තින්නේ. What we looking for, Smoke? Some bottles, cat. Maybe some San Fierro wheat. Cut some kind of deal. San Fierro? I thought Northern Mexicans don't mix with Los Santos SA. Shit, you got me. That look like them. Motherfucking clock. We gotta get those fools. හරි ළමයි අපිට බික් ස්මෝකී එක්ක බයික් එකේ යන්න තියෙන්නේ. All that trash. කොහොම හරි අර ගන්ස් තාලා ටික ට්‍රේන් එකෙන් බීමට දාන්න ඕන. Get me close, DJ. ඒ කියන්නේ වෙඩි තියන්න යන්නේ යාලා හැමෝටම. Hold up, DJ, so I can get a shot. හරි ඉතින් ළමයි මෙන්න මේ විදිහට තියාගෙන ගියාම අපිට වෙඩි තියන්න ලේසි. මොකද සමහරු ඔය පාලමුඩට යනවා කන්ද උඩට යනවා. එහෙම කරාම යාළුවනේ අපිට තියෙන කාලය තව අඩු වෙනවා. මොකද එයාලා ඒ ඒරියා එකට ගියාම ඒ කියන්නේ මෙතනින් ගිහලා යාලා පාලම් පාස් වුණාම ආය අපිට යාලා ෆලෝ කරන්න බෑ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මෙහා රේල් පිල්ලේ මේ කොනෙන්ම තියාගෙන ගියාම අපිට ලේසියෙන්ම වෙඩි තියන්න පුළුවන්. අනිත් එක තමයි ස්මෝක් එක ගන්න ගිහලා ඔයාලා ඩ්‍රයිව් කරන්න. PC එකේ වගේ නෙවෙයි මොබයිල් එකේ. අනික ඩ්‍රයිව් කරන ගමන් වෙඩි තියන්න ගියොත් තමයි අපිට ඩ්‍රයිව් කරන්න මිස් වෙනවා. ඒක නිසා මේ විදිහට ස්මෝක් එකට වෙඩි තියන්න තියලා අපිට තියෙන ඩ්‍රයිව් කරන්න. ඉතින් යාළුවනේ දැක්කනේ ලේසියෙන් ගියුවා. ඉතින් තව එක්කෙනා ඉන්නේ අපි යටත් ගමු කොහොම හරි. හරි ඉතින් ට්‍රේන් එකේ ස්පීඩ් එකක් වැඩි වෙනවා. මේ වෙලාවට එහා පැත්තෙන් ට්‍රේන් එකකුත් එනවා අපිට. දිගන්ට ඕන හරිනම් අර කන්ද උඩින් දාලා මොනට ළමයි එතනින් දාපුවම සාර්ථක නැහැ. ඔන්න ඔය විදිහට ට්‍රේන් එකෙනුත් බේරෙන්න පුළුවන් ඉතින්. මේක අතරින් දාපුවම සාර්ථකමදි. මෙතෙන් දාපුවම අපිට ලේසි මොකද ට්‍රේන දිගටම අපි වෙඩි තියාගෙන යන හින්දා. හරි ඉතින් ළමයි අපිට යන්න තියෙන්නේ ස්මෝකී හවුස් එකට. Was what always like this. ඉතින් යාළුවනේ මම ඔයාලට කිව්වා ඒරියා අල්ලද්දි මම ගන්න එකක් වුණා කියලා. මෙන්න මේ ගන්න එක තමයි මම හොයන්නේ ළමයි. මේක තාම එක ෂොප් එකක්වත් මට දුන්නේ නැහැ. කොහොමද දැම්ම දෙන්නේ නැහැ ඒ ගන්න එක. That's why I'm asking you. තව ඉන්ෆෝ එක Hey, don't ask for wise man. ඒවා හිමම පස්සේ හම්බෙන්න අපිට. That's what I was. But if you don't make this ඉතින් thing ළමයි personal, I ain't speaking on යන් අපි යන් ස්මෝකී හවුස් එකට. හරි ළමයි ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ මගේ Facebook page එකයි TikTok page එකයි WhatsApp channel එකයි තුනේ link උත් මම මගේ පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා ඒවත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ළමයි ඒ වගේම තමයි මගේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරලා මට 1k ගහන්නත් පුංචි උදව්වක් දෙන්න. ඔන්න ළමයි ඉතින් අපි පාස් කරන් ආපු කෝච්චියත් අපිට හම්බුණා. හරි ළමයි ඉතින් අපි මෙතනින් එහා පැත්තට දාමු ස්මෝක් හවුස් එකට. හරි ඉතින් මේ මෙතනින් අපේ මේ මිෂන් එකත් ඉවර වෙනවා. clear out, CJ. I don't want those trash fools trying to pull you into some shit. All right, be careful with those cats. See you later. ඔන්න එහෙනම් යාළුවනේ මේ මිෂන් එකත් අපි සාර්ථක විදිහට පාස් වුණා. ඉතින් යාළුවනේ මෙතන අනිවාර්යෙන් අපි ගන්ස් තාලත් එක්ක වෙඩි තියාගන්න ගත්තොත් ඒරියා සල්ලන්න දෙනවා. මොකද එච්චර දෙයක් දැන් කරන්න බෑ. කොහොමද දැන් මිෂන් එක සේව් කරන්න ඕන අපි. ඒ නිසා මෙතන ඉක්මනට යන් අපි CJ හවුස් එකට. ඉතින් ඔය විදිහට 6 එක ගියොත් ඔයාලට වෙඩි වදින්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද ඒක ඔයාලට මිෂන් එක කරපුවාම වැදගත් වෙනවා. හරි ඉතින් ළමයි මේ විදිහට අපි ආවා. ඉතින් යාළුවනේ මම ඉස්සරහට OG එකේ මිෂන් එකත් අරගෙන ඉන්නම්. මම හිතන්නේ OG එකේ අන්තිම මිෂන් එක අපිට තියෙන්නේ. ඒකත් මම ඉක්මනටම අරගෙන ඉන්නම්. මම හිතන්නේ ඒකෙන් පස්සේ මේ ගන්න එක ගන්න දෙයි අපිට ගන් ෂොප් එකේ.
හරි ඉතින් ළමයි මම අදට මගේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අපි එහෙනම් ලබන බ්‍රහස්පතින්දා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්න. බයි බයි.